ආයුබෝවන් සියලු දෙනාටම ඔයගොල්ලෝ අදත් සාදරයෙන් පිළිගන්නවා AT Pro Academy YouTube channel එකට. ඉතින් මම ගිය පාර වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක කතා කළා මතක ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජූලි මාසේ පළවෙනිදා ඉඳන් ලබා දෙන අමතර 103 පොලිය පිළිබඳ වීඩියෝ එකක්. ඉතින් ඒක මේ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් ගිහිල්ලා බලලා ඒ පිළිබඳව දැනුවත් වෙන්න. අද ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ LB Finance ආයතනය විසින් දීලා දෙන මේ වෙනකොට ලබා දෙන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලි අනුපාත පිළිබඳව. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මාස 3ක කාලයකට මැචුරිටි වලදී එහෙම monthly ඔයගලන්ට ලබා ගන්න පුළුවන් 7.5ක් මැචුරිටි වලදී, ඒ කියන්නේ කල්පිරීමේදී 7.75ක්. මාස 6ට 7.75යි මාසිකව, කල්පිරීමේදී 8%යි. ඊළඟට වසරක කාලයක් සඳහා මාසිකව 8.25යි, කල්පිරීමේදී 8.5යි. ඊළඟට මාස 14කට ඒගොල්ලන්ගේ තියෙනවා කල්පිරීමේදී 10%ක්. ආයි තියෙනවා ඊළඟට මාස 15කට මාසිකව 8.5යි, කල්පිරීමේදී 9.15යි. ඊළඟට මාස 2කට මාස 18ට කල්පිරීමේදී 8.75යි, මාසිකව 8.75යි, කල්පිරීමේදී 9.4යි. වසර 2කට 9.75යි මාසිකව, කල්පිරීමේදී 10.25යි. වසර 3ට මාසිකව 10.15යි, කල්පිරීමේදී 10.75යි. අවුරුදු 4ට කල්පිරීමේදී 10.15යි, මාසිකව 10.15යි, කල්පිරීමේදී 11%යි. වසර 5කට මාසිකව 10.5යි, කල්පිරීමේදී 11.5යි. ඒ වගේම ඒගොල්ලන්ගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් සඳහාත් මේ වෙනකොට මීට වඩා චුට්ටක් වැඩි පොලියක් ලබා දෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ මුදලත් මම මේකේ දැන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක තමයි LB Finance ආයතනයේ මේ වෙනකොට ලබා දෙන පොලිය අනුපාත. හැබැයි ලබන මාසේ පළවෙනිදා ඉඳන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 3%ක අමතර පොලියක් ලබා ගන්න පුළුවන්. ඒ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ එක බලන්න යම් කොන්දේසි ගණනාවක් තියෙනවා. ඒවා සම්පූර්ණ කරන හැටි එක ලබා ගන්න පුළුවන්. ඒක බලපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලලා ඒ ගැනත් දැනුවත් වෙන්න. හොඳයි, මේ වගේම අලුත් පොලිය අනුපාත පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කරනවා. ඒ වගේම වෙනත් ආයෝජන ක්‍රම පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් මේ දක්වා channel එක subscribe කරනකොට නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. බොහොම ස්තුතියි.